අද යාපන් පුළුවන්. ඊට පස්සේ ওই මිනිස්සු බේරගෙන නැහැ. ඒක හිමන් කියලා කනඩේ වෙන්නත් කිව්වා. මේ ප්ලේන් එකේ ඉඳලා මැරිලා ආයි ඉපදිච්ච කෙනෙක්. එල එල. බයි 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 බයි. I got that sunshine in my pocket, got that good soul in my feet. I feel that hot blood in my body when it drops. Ooh, I can't take my eyes off of it, moving so phenomenally. Come on, like the way we rock it, so don't stop. And under the lights when everything goes, nowhere to hide when I'm getting. හෙලෝ හැමෝටම. ඉතින් සෑහෙන කාලෙකට පස්සේ අපේ යාළුවෝ ඔක්කොම එකතු වෙන්න කියලා අපි කල්පනා කරා. ඔයාලා මගේ කලින් වීඩියෝස් බලලා තියෙනවා නම් අපි නුවර ගියා, ඊට පස්සේ දියලුම කැම්පින් කරා, අපි යම්බුලුවාවි ගියා. ඉතින් ඊට පස්සේ සෑහෙන කාලෙකට පස්සේ අපි ආයෙත් එකතු වෙන්න කල්පනා කරා. මොකද අපි ඊටපු යාළුවෝ හැමෝම ලංකාවේ වගේම ලෝකයේ තැන් තැන් වලට ඉස්සරලා ගියාට පස්සේ අපි මේ එකතු වෙන්නේ හරියටම කිව්වොත් අවුරුද්දකට විතර පස්සේ. ඉතින් අද අපි යන්න කල්පනා කරා හරිම ලස්සන කාම් පරිසරයක් තියෙන ලස්සන තැනකට. ඉතින් අපි බලමු අපි කොහෙද යන්නේ කියලා. උදේ 9:00ට අපි ගෙවල් වලින් පිටත් වෙලා අපි බස් ස්ටෑන්ඩ් එකට එකතු වෙන්න කල්පනා කරා අපේ යාළුවෝ ටික. මොකද අපේ තවත් යාළුවෝ ටිකක් බයික් වල එනවා කියලා තිබ්බා. ඉතින් බස් එකේ යන යාළුවෝ ටික අපි හැටන් බස් ස්ටෑන්ඩ් එකට එකතු වුණා. ඉතින් ටික වෙලාවකින් අපිට යන්න තියෙන බස් එක ඇවිල්ලා නැවතුවා. එතන අපි යන්නේ ලක්ෂමාන බස් එක. දැන් ඔයාලට හිතා ගන්න පුළුවන් අපි යන්නේ කොයි වගේ පැත්තකටද කියලා. අපි අද යන්න තෝරගත්තේ නෝටන් බීච් තියෙන 7 හිල්ස් එකොලොජි එකට. ඉතින් හැටන් වල ඉඳන් යනවා නම් කිලෝමීටර් 23ක් 24ක් වගේ තමයි දුරක් තමයි තියෙන්නේ. බස් එක යනවා නම් විනාඩි 50ක් විතර කාලයක් ගත වෙන්නේ. කොළඹ ඉඳන් එනවා නම් ඔයාලා හැටන් වලට ඇවිල්ලා හැටන් වලින් ආයෙත් ලක්ෂපාන බස් එක තමයි යන්න ඕනේ. ගිහිල්ලා නෝටන් බීච් වලට ගිහිල්ලා නෝටන් ටවුන් එකෙන් එතනින් මස්කෙලිය බස් එක අපිට යන්න සිද්ධ වෙනවා. ඉතින් මේ වෙලාවේදී බස් එකේ ලොකු සෙනගක් දකින්නත් නැහැ. ඒ නිසා අපිට පිටිපස්සම සීට් එකේ අපි හැමෝටම ඉන්න පුළුවන් වුණා. ඉතින් මුලින්ම කරපු දේ තමයි කාපු එක. මොකද අපේ හැඩ කොහේ ගියත් පළවෙනි දේ තමයි කන එක. ඉතින් හරියටම 11:20 වෙද්දී හැටන් වලින් බස් එක පිටත් වෙන්න පටන් ගත්තා. ලොකු අවුවක් දකින්න ලැබුණෙත් නැහැ. අද චුට්ටක් අඩු කරලා තිබ්බේ. ඒ වගේම කියන්න ඕනේ අපි මේ ගමන ප්ලෑන් කරේ රටේ පහුගිය කාලේ තිබ්බ කරදරකාරී ස්වභාවය ටික ටික අඩු වුණාට පස්සේ පාරවල් එහෙම ආයෙ අතතත්වයටපත් වුණාට පස්සේ තමයි අපි මේ ගමන යන්න ප්ලෑන් කරේ. ඉතින් හැටන් පහ වුණාට පස්සේ අපිට ඊළඟට හම්බෙන්නේ දික්කොය ටවුන් එක. දික්කොය ටවුන් එකේ ඉඳන් ටික දුරක් ගියාට පස්සේ අපිට හම්බ වෙනවා වනරාජා හන්දිය. වනරාජා හන්දියෙන් අපි දකුණු අත පැත්තේ නෝටන් පාරේ තමයි අපි යන්න ඕනේ. අනන්තයට යන්නට ගමනක් සිත දරන් සුළඟක් දිගේ පාවෙන්නට මාවතක් සදමින්. ඔන්න ඒත් එක්කම අපේ ගමන යන්න අපිත් එක්ක එකතු වෙන තවත් යාළුවෙක් බස් එකට නැග්ගා.
එකරෑනට එක්මුණා එකම සීනය සොයන් සිතිජය අපියා අපි යන මෙම නෝටන් පාරගත්තොත් චුට්ටක් අමාරු පාරක් මොකද වලවල් තියෙන ගැස්සෙන පාරක් හැබැයි වටපිටා බැලුවොත් අපිට පේන්නේ හැම පැත්තකින්ම තේවතු ලස්සන කොළපාට ගස් කොළන් මේ දේවල් මේ නිසාම මේ පාරේ අනේක ඇත්තටම හිතට මාර සැනසීමක් මාර නිදහසක් ලැබෙන්නේ මොකද නගර ජීවත් වෙන අපිට දවස් 5ම හරිම කාර්යබහුල ජීවිතයක් ගෙවන අපිට මේ වගේ ගස් කොළන් මේ වගේ නිදහස් පරිසරයක් දකින්න ලැබෙන එක හිතට හරිම නිදහසක්. පාරේ තිබුණා එය පසු කර ආව පාරේ ඇදුනා අඳුරක මං මුදාවී තව මාවතක් සෙව්වා සිහිනයා කරන් අපි අනන්තයම දුටුවා ඇත්තම කිව්වොත් ටවුන් එකෙන් චුට්ටක් ඈතට ඇවිල්ලා තියෙන මේ ගම්වල ඉන්න මිනිස්සුන්ගේ ජීවන රටාව ටිකක් දුෂ්කරයි මොකද හැම වෙලාවෙම බස් යන්නේ නැහැ මේ පාරේ කඩේකට ටවුන් එකකට ගියත් ටිකක් දුර යන්න ඕනේ ඒ වගේම ඕන කරන පහසුකම් වල ඇත්තටම අඩුවක් තියෙනවා හැබැයි මම හිතනවා මේ මිනිස්සු ඒ අඩුපාඩු තිබ්බත් මේ මිනිස්සු හිතේ සතුටින් නිදහසේ ජීවත් වෙනවා කියලා මොකද ඇත්ත මේ අඩුපාඩු තිබ්බට මේ වටපිටාව දිහා බලපුවාම අපිට දැනෙන්නේ ඇත්තටම මාන නිදහසක්. ඔන්න ඊළඟට අපිත් එක්ක එකතු වුණා අපේ ගමනේ ප්‍රධාන සංවිධායකවරිය. කඳු පිරිහෙල් දුටුවා වලාකුළු පාරතිගේ කිම් නිවන්න නෑයිඩක් තව යායුතුයි මග නෑනි 1 hour later. ඉතින් පැයක විතර ගමනකින් පස්සේ අපි ලං වුණා නෝටන් රිච් ටවුන් එකට. ඉතින් හරිම නිදහස් වැඩිය සෙනග නැති ටවුන් එකක්. නම් නෑ අපි නවතිනු නෑ සිතිජය බහු කර සිතිජය ඉතින් අපිට තවත් බඩු ටිකක් ඕන වෙලා තිබ්බා. අපි ඒ බඩු ටිකත් නෝටන් ටවුන් එකෙන්ම ගන්න තීරණය කළා. ඊට පස්සේ ওই මිනිස්සු බේරගෙන නැහැ ඒක කිසිම කියලා කනලේ වෙන්නත් තිබ්බා. ඒ වැඩි මේ වෙච්ච තැන තමයි මේ. කනල් එක? ඒක පොළොවේ වැටින්න ආරම්භ. 200ක් විතර මැරිලා. ඒක ඉස්සරහා ගහලා තියෙනවා මේ පොලිසියෙන් බකි වීඩියෝ කරන්න එපා. ලොග් එක. පොලිසිය ඉස්සරහා ගහලා තියෙනවා අපේ ගදස් අලු කරනවා. ඇස් මොක කර අලු කරනවා. අලු කියන්නේ ආලෝකය කරනවා මොකද කියලා ගහලා තියෙනවා. පොලිසිය පොලිසිය ඕනේ නැත්තේ මේ කඩේ යන්නේ berapa harganya tuh? Mangkin apa? Sini lulu minta ke teko. Sini pansia kan? කහගන්න ඕන.
මේවයි චිලිපේ සාදන මොකද ඉතින් නෝටන් ටවුන් එක අපිට වැදගත් තැන් දෙකක් වැදගත් ස්මාරක දෙකක් දකින්න හම්බෙනවා. එකෙන් පළවෙනි එක තමයි ඩීජේ විමල සුරේන්ද්‍ර මහත්මයා නැත්නම් ජල විදුලියේ පියා විදිහට හඳුන්වන විමල සුරේන්ද්‍ර මහත්මයාගේ පිළිරුව. ඉතින් නෝටන් බලාගාරය ඉදි කරලා එතුමාව සිහි වෙන්න ඉදි කරපු පිළිරුවක් වගේම ඒ සම්පූර්ණ කතාව තමයි මෙතන දකින්න ලැබෙන්නේ. ඉතින් ඊළඟට අපිට දකින්න හම්බෙනවා නෝටන් පොලිසි ඉස්සරහම තියෙන මෙන්න මේ ගුවන් යානා රෝධය. ඉතින් මේක තමයි ශ්‍රී ලංකා ඉතිහාසයේ සිදුවෙච්ච දරුණුතම ගුවන් අනතුරේ ඉතුරු වෙලා තියෙන එකම නටමුන් විදිහට ඉතුරු වෙලා තියෙන එකම දේ. මේ තමා 1974 දෙසැම්බර් 4 වෙනිදා සප්තකන්‍යා කඳුවැටි ගැටිලා අනතුරටපත් වුණු ඉන්දුනීසියාවේ මාටිනේයා ගුවන් සේවයට 130 කියන ගුවන් යානයේ රෝධය. ඉතින් මේ අනතුරෙන් මගීන් 182ක් ඒ වගේම කාර්ය මණ්ඩලයේ හිටපු 9 දෙනා මේ ගිහිල්ලා තියෙනවා. ඉතින් මෙතන ඒ වගේම සඳහන් කරලා තියෙනවා මේ ගුවන් යානයේ හිටපු කාර්ය මණ්ඩලයේ 9 දෙනාගේ නම් සඳහන් කරලා මෙතන සිහිවටනයක් තියෙනවා. ඉතින් මම පල්ලෙහෙන් ලින්ක් එකක් දාන්නම්. මේ ලින්ක් එකෙන් ඔයාලට මේ අනතුර ගැන සම්පූර්ණ විස්තරය දැනගන්න පුළුවන්. ඉතින් අපිට යන්න තියෙන ඊළඟ බස් එක යනකම් අපි චුට්ටක් කට්ටියම එකතු වෙලා කියෝ හිටියා. ඔන්න ඒත් එක්කම අපිට යන්න තියෙන ඊළඟ බස් එක ආවා. මේක ඇත්තටම කොළඹ ඉඳන් එන බස් එක නිසා ටිකක් සෙනග ඉන්නවා. මොකද කොළඹ ඉඳන් මස්කෙලිය යන බස් එක තමයි මේ විදියට අපිට යන්න හම්බුනේ. ඉතින් කොහොම හරි අපි හැමෝටම සීට් හම්බුණා වාඩි වෙන්න. මේ යන පාරත් හරිම පටුයි. බෑවුම් තියෙනවා, කඳු තියෙනවා. මේ දේවල් මැද්දෙන් හරිම පටු පාරක තමයි යන්න තියෙන්නේ. හැබැයි වටපිටාව බලද්දී හරිම ලස්සන පරිසරයක් තමයි දකින්න ලැබෙන්නේ. ඉතින් විනාඩි 15ක ගමනකින් විතර පස්සේ අපි ලං වුණා අබ්ද අපි නවතින්න එන තැනට.
එයාට පාරේ. පල්ලෙට පාරක් තියෙන එකේ. මේ පාරෙන් තමයි අපි අද ඉන්න 7 Hills Ecology එකට යන්න තියෙන්නේ. ඉතින් මීටර් 500ක් විතර අපිට තව යන්න තියෙනවා. ඉතින් ගියාන් පස්සේ තමයි අපිට අපි අද ඉන්න 7 Hills Ecology එක හම්බෙන්නේ. ඇත්තෙම කිව්වොත් මේක හරිම පටු පාරක්. හැබැයි 7 Hills Ecology එක ළඟටම ඔයාලගේ වාහනයෙන්ම ඔයාලට යන්න පුළුවන්. ඉතින් මම මේ ගැන තවත් විස්තර පල්ලෙහා description එකේ දාලා තියනම් ඔයාලට මේක සම්බන්ධ කරගෙන ඔයාලගේ නිවාඩුවත් ගත කරන්න මෙතනට එන්න පුළුවන්. මේ යන පාරත් කලින් වගේම හරිම ලස්සන පාරක්. මොකද අපිට යන පාර පුරාම අපිට ඉස්සරහින් දකින්න ලැබෙන්නේ සප්තකන්‍යා කඳු වැටි. ඉතින් මේ යන පාරත් හරිම නිස්කලංක ලස්සන පාරක්. මේ ප්ලේන් එකෙන් මේ ප්ලේන් එකේ ඉඳලා මැරිලා ආයි ඉපදිච්ච කෙනෙක්. අඩෝ CP travel නැද්ද? මෙයා කියන විදිහට අර මැද කන්දේ තමයි හැප්පිලා තියෙන්නේ. අනිත් අය කියන විදිහට කොහෙද දන්නේ හැප්පිලා තියෙන්නේ. කොහොම හරි මේකේ තමයි ප්ලේන් එක හැප්පිලා තියෙන්නේ. ටානියා කොහෙද ප්ලේන් එක හැප්පුනේ? මොන කන්දේද? මේ මම මේක. තුන හරි දෙක හරි. ටානියා මේ ගමන සුඹුව දන්නව ටානියා? නෑ එන පාඩු පිට පාන. ඔන්න ටික වෙලාවකින් අද අපි ඉන්න 7 Hills Ecology එකට අපි ළඟා වුණා. ඉතින් දකිද්දිම අපිට දැනෙන්නේ හරිම ලස්සන හැඟීමක්. ඉතින් හරිම ලස්සන පරිසරයක හරිම නිදහස් ගතියක් තමයි අපිට දැනෙන්නේ. මේ තැන ඇත්තටම තියෙන්නේ කොටේජස් දෙකක් විදියට. එකක ඉතින් තියෙනවා බෙඩ්රූම් එකක්, බාත්රූම් එකක්, ඒ වගේම කිචන් එක, ඒ වගේම ලිවිං ඒරියා එකක්.
අනික් කටේජ් එකෙත් තියෙනවා එක බෙඩ්රූම් එකක්, වගේම බාත්රූම් එකක්, ඒ වගේම ස්විමින් පූල් ඇක්සස් එකත් ඔයාලට හම් වෙනවා. ඉතින් ඉස්සරහින් බලපුවම අපිට පේන්නේ සප්තකන්‍යා කඳු වැටිය. ඉතින් වටේ පරිසරය බලද්දිත් අපිට දැනෙන්නේ ලොකු නිදහස් බවක්. ඉතින් ඔයාලා මෙතනට එන්න බලාපොරොත්තු වෙනවා නම් මම මේ කට්ටියව සම්බන්ධ කරගන්න මේ විස්තර හැමදාම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. එතනින් බලලා ඔයාලට මේ තැන ඔයාලගේ නිවාඩුව ගත කරන්න එන්නත් බුක් කරගන්න පුළුවන්. Meanwhile, ඔන්න ඉතින් අපි ඇවිල්ලා චුට්ටක් කතා කර කර ඉඳලා හැම අපි ලෑස්ති වුණා අපේ හවස තේක බොන්න. ඉතින් සුපුරුදු විදිහට දුල්සර අපේ තේක හදලා ගෙනල්ලා තිබ්බා. තේ බීලා හැම ඉවර වෙලා අපි පොඩ්ඩක් සෙල්ලම් කරන්න පටන් ගත්තා. ඉතින් මේ අතරේ අපේ මාස්ටර් ජෙෆ් තාරින්දු සහ අනෙක් පිරිස රෑ කෑම වේලා හදන්නත් පටන් අරන් තිබුණා. මේ දෙල්ල ඔක්කොම යයි මේකට. දාන්න පුළුවන්. මේ ලීක්ස් කියලා දාන්න. මේ ලීක්ස්. මේ කෑල්ල. මේ චිකන්. අර රෙසිපි එකක් හදන්න. ප්‍රථම පියවර. තෙල් රත් වෙලා තියෙන්නේ දාන්න එකට. ඒක කැපි කැපි මෙහෙට දෙන්න කොහොමද බයවනවා අතෙන් මට ඩිමීට පොට්ටක් දාන්න මාස්ටර් ජෙෆ් තාරින්දු මාරු එක්සෙට් එකයි මස් හදින්නේ ආලිය ඇයි මස් එක දාලා පොඩ්ඩක් කරලා විනාඩි 5ක් කරලා ආශයන් වැඩක් කරපන් Stop it. Get some help.
ලුණු ටික සුද්ධ කරලා ගත්තේ අනුෂ්කා මදුෂාලි. Why are you running? Why are you running? ඉතින් රෑකෑම වේල විදිහට ෆ්‍රයිඩ් රයිස් එකක්, චිකන් ඩෙවල්, සොසේජස් වගේම චිලි පේස්ට් එකක් හදලා තිබ්බා. ඉතින් මේ තියන්න අපේ රෑ කෑමේල ඇත්තෙම කිවොත් හරිම රස කෑම එකක් තමා තරිඳු හදලා තිබ්බේ. ඉතින් තරිඳු විතරක් නෙවෙයි අපේ අනිත් ගෑල්ලමගේ සහයත් පොඩියට මේ කෑම වේල හදන්න ලැබිලා තිබ්බා.
ඉතිං රෑ කෑම එකත් කාලා පොඩියට බබකිව එකක් දාන ගමන් අපි හැමෝම සින්දුවක් කියන්න එකතු වුණා. රාත්‍රිය උදාවුනා නින්ද ඇයි නොෙන්නේ රාත්‍රිය උදාවුනා ඉතිං දෙවිනි දවසේ අපි චුට්ටක් උදෙම්ම නැගිට්ට මොකද උදේට මේ දකින්න ලැබෙන විව් එක මාරම ලස්සනයි. ඔන්න එහෙනම් මේ විදිහට තමයි අපි අපේ උදේ තේ එක ගත්තේ. මේ ප්ලේන් බොන්නේ ඉඳලා පොලි වල දාන්නේ මේ ප්ලේන් ටික තියෙනවා. උදේ තේගෙන් පස්සේ ඉතින් සුපුරුදු පරිදි තරිඳු ඇතුළු පිරිස ආයෙත් උදේ කෑම හදන්න පටන් ගත්තා. ඉතින් උදේට අපි කන්න තීරණය කළේ පාන්. ඔයාලා දැකලා තියෙනවා ශ්‍රී ලංකාවේ ක්‍රමයට කරන සන්බාත් එකක්. එන්න යන්න මාත් එක්ක ශ්‍රී ලංකන් ට්‍රැඩිෂනල් සන්බාත් එකක් බලන්න. ඔන්න එහෙනම් අපේ උදේ කෑමත් ලෑස්ති. දැන් තියෙන්නේ පාන්, සම්බෝල, පරිප්පු, ඒ වගේම චිකන් තියෙනවා. ඊයරට හදපු චිලි පේස්ට් එකක් තියෙනවා. පොඩි සම්පත් ගොඩකින් ගොඩක් කලකට. ලස්සන දවස් දෙකකට පස්සේ අපි ආයමත් ගෙවල් වලට යන්න ලෑස්ති වුණා. හැබැයි ගෙවල් වලට යන්න කලින් අපේ පොඩි ප්ලෑන් එකක් තිබ්බා. තවත් ලස්සන තැනක් බලන්න යන්න. කොල ජොකා මගේ කොළපාට උඹේද? ඉතින් අපි බලන්න යන්න ප්ලෑන් කරේ ලක්ෂපාන දියඇල්ල. අපි නැවතිලා ඉන්න 7 Hills Ecology එකේ ඉඳන් විනාඩි 12ක විතර දුරින් තමයි ලක්ෂපාන දියඇල්ල තියෙන්නේ. ඉතින් අපි ප්ලෑන් කරා ලක්ෂපාන දියඇල්ලත් බලලම ගෙදර එන්න. bye bye bye.
වීඩියෝ සහිතයි පොයින්ට් 6 දාලා තියෙන බලපන් නෙයි වගේ බා ඇටෙත් එක්කම පලා ගත්තා නම් තමයි හොඳ. No chains can hold, no law can bind. The road is ours, the fate we find. From city lights to desert wide, we are the storm, the midnight tide. Riders of the free, united we ride. Under the moon, under the sky, with fire in our hearts, forever alive. Riders of the free. ඔන්න අපි ආව ලක්ෂපාන දියඇල්ල ළඟට. ඉතින් ප්‍රධාන පාරේ ඉඳන් පහලට බැහැලා යන්න ඕනේ පඩිපෙළ වලින් ලක්ෂපාන දියඇල්ල ළඟටම යනවා නම් සාමාන්‍ය ටිකක් දුර යන්න ඕනේ. අපි බලමු කොයි වගේ වේද කියලා. ඉතින් පඩිපෙළ බැහැගෙන පල්ලෙහාට යන්න තියෙන්නේ. සැනින් තැන දියඇල්ල අපිට සැරින් සැරේ පේනවා. ඉතින් හරිම ලස්සන පරිසරයක් තමයි වටපිටාව දකින්න ලැබෙන්නේ. අන්තිමේදී අපි ලක්ෂපාන දියඇල්ල ළඟටම ආවා. ඉතින් මේක දිහා බලද්දි ඇත්තටම චිත්‍රයක් වගේ මාරම ලස්සනයි. ඉතින් වෙනද වගේම යාළුවොත් එක්ක ලස්සන මතකයන් ගොඩක් බෙදාගෙන අපි ආයෙත් ගෙවල් වලට එන්න පිටත් වුණා. ඉතින් මේ විදිහට බෙදාගත්ත ලස්සන මතකයන් හැම දෙයක්ම අපේ ජීවිත කාලේ පුරාම අපිත් එක්කම තියෙනවා. මේ වගේ තවත් ලස්සන වීඩියෝ බලන්න ඕන නම් මගේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටිය ඔයාලා හැම දිනාටම thank you.